හැමෝටම වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් කීප දෙනෙක්ම මගෙන් ස්ටඩි බ්ලොග් එකක් කියලා තිබ්බ හින්දා ස්ටඩි ටිප්ස් ටිකකුත් එක්ක day in my vlog එකක් තමයි අද මම අරගෙන ආවේ. ඒ වගේම මේ වෙද්දි මගේ channel එකේ full total viewers ලා ලක්ෂය පැනලා තියෙනවා. ඉතින් thank you so much ඔයගොල්ලොන්ගේ මේ ආදරයට. ඔයාලගේ විස්තර කොහොමද? ඒ වගේම A-level applications මේ වෙද්දි අරගන්න ගමන් තියෙන හින්දා කොහොමද ඔයගොල්ලොන්ගේ ඒ වැඩ කටයුතු කියලා අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරගෙන යන්න. මම මේ vlog එක edit කරද්දී නම් තව දවස් 133යි මට මතක විදිහට මම බලද්දි තිබ්බේ exam එකට. ඉතින් මම ඒ වෙනුවෙන් වෙනම time table එකක් හදලා තියෙනවා. මම ඉස්සරහා vlogs වලදී මට වෙලාවක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම share කරගන්නම්. ඉතින් එදා දවසේ උදෙන්ම අපි කරේ මේගොල්ලෝ ඔක්කොමත් අරගෙන වැක්සින් විදින්න ගියප එක. ඕගොල්ලන් ගෙදරත් බවෝ ඉන්නවා නම් ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් ඇති. ඉතින් මෙයාලව පාරේ අරගෙන යනවා කියන එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඔයාලට පේනවනේ මෙයාට බුර්කාවක් අඳලා වගේ අවුව නිසා මම රෙද්දකින් වහගෙන තමයි ආවේ. මොකද බවොන්ට කොහොමත් අවුව වැටෙද්දි ගොඩාක් ඇඟට අමාරුයි. මේ පිටිපස්සේ ඉන්නේ අනිත් ඡණ්ඩයා. එයා ඉතින් වටේ ඉන්න බල්ලෝ ඔක්කොටම බුර ලොකු සීන් දාන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. මම මේ vlog එක voice over කරන්නේ constructions වැඩ වගේක් යන තැනක ඉඳන්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට එක එක සද්ද ඇහුනොත් sorry for that. මම මේ vlog එක shoot කරපු හින්දා කොහොම හරි voice over කරලා upload කරනවා කියලා හිතුවා. මොකද ඉස්සරහට අපි දන්නේ නැහැ නේ ඉතින් exams එක මොනවා වෙයිද අපිට vlogs කරන්න පුළුවන් වේද කියලා. මම කොහොම හරි try කරන්නේ මගේ community එකත් එක්ක touch එකේ ඉන්න. මොකද ඒක මටත් motivation එකක් මගේ වැඩ ඉස්සරහට කරගෙන යන්න. අරගොල්ලන්ගේ වැඩ ටික ඉවර කරලා මම ජිම් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වෙද්දි ටිකක් හවස් වෙලා තිබ්බේ මට මතක විදිහට මට හරියටම ෂුවර් නැහැ. මම හිතන විදිහට මම මේ අවුරුද්දේ අලුතෙන් එකතු කරගත්ත හොඳ හැබිට් එකක් මේක. මොකද අපි වැඩ කරනවා, ස්ටඩීස් කරනවා, අනිත් ඔක්කොම කරනවා. ඒත් අපේ හෙල්ත් එක ගැන හිතන්නේ නැහැ නේ. ඉතින් මම සතුටු වෙනවා මම මේ අවුරුද්දේ ජිම් එකට යන්න ගත්ත එක ගැන. ඊට අමතරව මම මේ ටිකේ try කරා green tea එකක්. ඉතින් ඒක ඉවරනාට පස්සේ මම තව green tea එකක් ගන්න ගියාම මම දැක්කා තව flavored tea වගේක් තියෙනවා. ඉතින් මම ඒ ටික ගත්තා try කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ කුරුඳු සහ ගොරකා කියන flavors දෙකෙන් tea. ඉතින් flavors කියන්නේ මේවේ අඩංගු වෙන්නේ ගොරකයි කුරුඳුයි. ඉතින් මම ඒ දෙක ගත්තා හොඳයිද කියලා try කරලා බලන්න ඕනේ හින්දා. මම හිතන විදිහට මේකේ artificial දේවල් මුකුත් නැතුව ඇති. ඒ වගේම මේකේ කුරුඳු රස ඒ වගේම ගොරක රසත් හොඳට strong විදිහට tea එකෙන් එනවා. මම මුලින්ම try කරලා බැලුවේ කුරුඳු tea එක. ඉතින් මේ තියෙන්නේ ඒක. ඇත්තටම මේකට 10 out of 10 rate කරන්න පුළුවන්. මම ජිම් ගිහින් එන ගමන් වදමල් ටිකක් කඩාගෙන ආවා. මම normally හදන hair oil එකට add කරන්න. මම ඒ hair oil එක හදන විදිහත් මේ vlog එකේ ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. මම මේ oil එක හදද්දී එක එක කාලෙට තියෙන විදිහට adjust කරගන්නවා හදන විදිහ. ඉතින් මේ පාර මම මේ ingredients දාලා තමයි මේ hair oil එක හැදුවේ. කලින් දැක්ක වගේ ඔක්කොම බඩු ටික එකතු කරගෙන ඊට පස්සේ තෙල් එක මේ විදිහට හොඳටම රත් වුණාට පස්සේ step by step ඔයාගාව තියෙන ඔක්කොම ingredients මේ තෙල් එකට දාන්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේක හදද්දී ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. එහෙම නැත්නම් ඔයාලා මේ හදන තෙල් එකේ තියෙන පෝෂක ගුණ ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පොඩ්ඩක්වත් වතුර නැති හොඳ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් භාජනයක් ගන්න. ඉතින් මම ඒකට වෙනම එඬරු තෙලුයි තව ඊට අමතරව විටමින් E capsules උයි ඇඩ් කරගත්තා. මට හරියටම ප්‍රමාණයක් කියන්න බෑ මෙන්න මේ ගාන ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට දාන්න කියලා. මොකද මමත් මේකට ඔක්කොම ಜಾති දාලා තියෙන හිතේ මෙම්මට. ඉතින් මම කාලයක් තිස්සේ මේක හදන හින්දා මම දන්නවා මට පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය කොච්චරක් වගේද කියන එක ගැන. මේ ගානට හොඳට තෙල් එක හින්දුනාට පස්සේ ඒක පෙරාගෙන අර මම කලින් කිව්වා වගේ ජායකට හරි මොකක් හරි බෝතලයකට දාන්න. ඉතින් මම මේ තෙල් එක කල් තියාගෙන දාපු බෝතලයටත් සැවන්දරා මුළුයි තව ඊට අමතරව කළු දුරුයි ටිකක් දාගත්තා. මම ගත්ත ingredients මේකට දාන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ වගේම සමහරක් අයට මේ තෙල් ගෑවම ඇලර්ජික් වෙන්න පුළුවන්. මොකද සීතල ඔරොත්තු නොදෙනා ඉන්නවා නම් ඉතින් මටත් මුල් කාලේ එහෙම වුණා. ඔයත් එහෙම කෙනෙක් නම් පොඩ්ඩක් මේවට දාන ingredients ගැන හොයලා බලලා ඔයාට හරියන විදිහට මේක customize කරගන්න. ඒ වගේම තමයි ඕනම hair oil එකක benefits අපිට හරියට ගන්න ඕන නම් අපි ඒක හරියට කොණ්ඩෙට apply කරන්න ඕනේ. ජූන් month එකේ ඉඳන් තමයි මම මේ hair massage එක try කරන්න පටන් ගත්තේ. අත්‍තරම මාර relaxing
මට රිසල්ට් ගැන තාම කන්ෆර්ම් කරන්න බැරි වුණත් මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද හේතුව මේක ඔළුවට ගොඩාක් රිලැක්ස්, ඔළුව වගේම ඔයාගේ මූඩ් එකත් කාම් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කරන්නේ පැයක් විතර මේ ඔයිල් එක තියලා ඊට පස්සේ වොෂ් කරලා දානවා. ඉතින් මේ මම ස්ටඩි කරද්දි පාවිච්චි කරන ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මම මේකට වොයිස් ඕවර් කරන්න හේතුව මම මෙතන කතා කරන ඒවා ක්ලියර්ලි ඇහෙන්නේ නැති එකයි. සිම්ප්ලි මම ඔතන ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ විසිල් බෝඩ් එකක් අරගෙන ඒකෙන් කොහොමද ෆ්ලෑෂ් කාඩ් හදාගන්නේ කියන එක. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ ඔයගොල්ලෝ කැමති පාටක විසිල් බෝඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන්ට try කරලා තියෙන්නේ මෙන්න මේ සුදු පාට normal හැමතැනින්ම ගන්න පුළුවන් විසිල් බෝඩ් එක. ඒකෙන් ඔයාලා මේ විදිහට කොටු කපා ගන්න ඕනේ. මගේ අත් අකුරු ටිකක් ලොකු හින්දා මම මෙන්න මේ ප්‍රමාණය කොටු තමයි කපා ගත්තේ. ඉතින් ඔයාට ඕන නම් මේ size එකට වඩා පොඩි ෆ්ලෑෂ් කාඩ්ස් උනත් හදා ගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ අත් අකුරු මත. ඉතින් මේ size එකට කපාගත්ත ෆ්ලෑෂ් කාඩ් එක ඔයගොල්ලන්ට පන්ච් කරන්න පුළුවන්. මම කලින් පෙන්නපු තැනින් ඊට පස්සේ මම පෙන්නවා වගේ හරස් අතට හරි. එහෙමත් නැත්නම් ඔයාට ලේසිම ඔයාට ඔළුවට මතක හිටිනම විදිහට හරි මේකේ ෂෝට් නෝට් විදිහට ඔයගොල්ලන්ගේ පාඩම් සමරි කරලා හදා ගන්න පුළුවන්. අන්තිමට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ පන්ච් කරපු තැනින් පොඩි රිබන් එකක් දාලා ඒක ඇටච් කරගන්න එක. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බේබි රිබන් එක. පන්ච් කරගත්ත තැනින් ඒ රිබන් එක දාලා ගෙට ගහලා ඔයගොල්ලෝ පාඩම් කරන පාරට අමාරු දේවල් ඉස්සරහට අරගෙන ලේසියව පිටිපස්සට දාලා මේ ෆ්ලෑෂ් කාඩ් එක මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින් මම මේ vlog එකේ ඔයාලට අප්ඩේට් කරලා නෑ මම කොහොමද මේක ෂෝට් නෝට්ස් ගැහුවේ, කොහොමද මේක ඉවර කරේ කියලා. ඒක මම වෙන vlog එකකින් ගේන්නම්. මොකද මෙතන කාඩ්ස් ගොඩාක් තියෙනවා මට ෆිල් කරලා ඉවර කරගන්න, ෂෝට් නෝට්ස් ගහන්න ඒව එක දවසකින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මට vlog එකේ ෂෙයා කරගන්න ඕනි හින්දා රෂ් එකට මට හරියට මතක හිටින්නේ නැතුව මේ කාඩ්ස් කන්ටිනියු කරන්නත් බෑනේ. ඒ හින්දා මම හිතනවා මම මේ ෂෙයා කරගත්ත ටිප්ස් කීපෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති කොහොමද ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගන්නේ කියලා. මේ ඊට පස්සේ දවසේ ඉතින් මම එදා එලාම් එක තිබ්බේ 5ට උනාට මට 4ටත් කලින් ඇහැරුණා. මට නිින්ද ගියේ නෑ. ඉතින් මම ඒ හින්දා මගේ පරණ රෙකෝඩින්ග්ස් වගේක් බලන්න ගත්තා. මම එදා ගොඩක් කරේ රෙකෝඩින්ග්ස් බලන එක. උනාට මම වීඩියෝ කරලා තියෙන මං හිතන්නේ YouTube එකේ මම මීඩියා ලෙසන් එකක් රිෆර් කරපු එකක්. ඉතින් ඔයාලට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එක එක්කෙනාට මතක හිටින ටයිම් එක පාඩම් කරන්න හිතෙන ටයිම් එක වෙනස් නේ. ඉතින් මං නම් එක ටයිම් වලට පාඩම් කරනවා. ඒ වුණාට මට අනිත් ළමයිට වගේ රැට විතරයි පාඩම් කරන්න පුළුවන්, දවල්ට විතරයි පාඩම් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් උදේට විතරයි පාඩම් කරන්න පුළුවන් කියලා නෑ. මට ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා මම වගේ තව අය මගේ කමියුනිටි එකේ ඇති කියලා. මගේ වැඩ ටික ඉවර වෙලා මම රීසන්ට්ලි කරගෙන යන මගේ පොඩි ප්‍රොජෙක්ට් එකක වැඩක් පටන් ගත්තා. ඉතින් මම පරණ කාලේ සින්දු වලට ගොඩාක් ආසයි. මම ඒ සින්දු දාගෙන තමයි වැඩ කරන්න පටන් ගත්තේ. අද vlog එක මම හිතන්නේ මම වෙනදා අප්ලෝඩ් කරන vlogs වලට සාපේක්ෂව ගොඩාක් පොඩි. ඒ වුණාට මම මෙතනින් මේ vlog එක නවත්තනවා. ඉතින් vlog එක end වෙන්න කලින් මම අහපු සෝංග වලින් ටිකක් අහන්න කියලා මම ඔයගොල්ලන්ට ඉන්වයිට් කරනවා.